ඉතින් දැන් ඔයාලට මේ මගේ පිටිපස්සෙන් බලන්න පුළුවන් ඉන්නේ මම අප්ඩේට් කරපු මගේ පළවෙනි YouTube setup එක. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා දකින්න ඇති මෙන්න මේ විදිහට තිබ්බ setup එක තමයි මම මෙන්න මේ විදිහට අප්ඩේට් කරගත්තේ. ඉතින් මම මේක දවස් 2ක් 3ක් තිස්සේ තමයි මේ අප්ඩේට් එක කරේ. මේ දවස්වල වැස්ස නිසා මට මේක ඉක්මනට කරගන්න බැරි වුණා. නැත්තම් මේක දවස් දෙකකින් නැත්තම් දවසකින් වගේ කරගන්න පුළුවන් වැඩක්. ඒත් මේ වැස්සත් එක්ක මට වැඩේ කරගන්න බැරි වුණා. එහෙමයි කියලා අතෑරියේ නැහැ. කොහොම හරි කරලා මේක ප්ලේන් කරලා කාමරය තුල දාගෙන මේක setup එක හරියට වැඩ ටික කරගත්තා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරමු නැති කට්ටිය channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. ඉතින් දැන් වලට මේ බලන්න පුළුවන් ඉන්නේ මගේ ඉස්සලා YouTube setup එකේ තිබ්බ desk එක අනිත් පැත්ත හරවලා ඒ කියන්නේ තිබ්බ පැත්ත මාරු කරලා ග්ලයින්ඩර් එකකින් සුද්ධ කරාට පස්සේ තියෙන look එක මේකේ තව පොඩි අවුලක් නම් මෙන්න මේ වගේ patch ටිකක් තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ මෙන්න මේ patch ටික මෙන්න මේ පොටි මම හිතනවා නම් හරියද කියලා මේ පොටි එක භාවිතා කරලා මේ patch ටික වහන්න යන්නේ. මේ patch ටික වහලා මම ඊට පස්සේ මෙන්න මේ කලර් එක black කලර් එක මේකේ ගානවා. ඒක මේක ලැකර ගා. මේ ලැකර එක ගෑවට පස්සේ අපි බලමු කොයි වගේ ලුක් එකක්ද මේකට එන්නේ කියලා. ඊයේ පොටි ගාගත් මේසේ ආපහු වැල් කඩ දාසින් සුද්ධ කරලා මේ විදිහට ලැකර ටික ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම ඩෙස්ක් එක උඩින් මම ලැප්ටොප් එක තියන්න පොඩි බංකුවක් වගේ මම මේකට කියන්න හරියට වචනයක් ගන්න දන්නේ නැහැ. මම බංකුවක් වගේ කියන්නම්කෝ. අන්න ඒ වගේ කී මුලින්ම ලැකර ටික ගාත දෙපැත්තෙම. ඉතින් මේක හොඳට වේලෙන්න ඕන නිසා මම මේක අවුව නැති තැනක තිබ්බම මොකද අවුව වගේ තැනක තිබ්බොත් මේකේ පාට ගොඩක් ඔයාලට පිච්චෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉතින් මම ආපහු තින් ටිකක් කලවම් කරගත්තා මොකද ඩෙස්ක් එක ගන්න තින්ත මදි වෙන නිසා. ඉතින් අර ඩෙස්ක් උඩ තිබ්බ ටික ඔක්කොම මම බිමින් තියලා හිමීට ආපහු අර කලවම් කරගත්ත ලැකර ටික මගේ ඩෙස්ක් එකේ ගන්න පටන් ගත්තා මම. ඉතින් කොහොම හරි මේ විදිහට මගේ ඩෙස්ක් එකේ උඩ ටිකේ කළු පාට ගා ගන්න පුළුවන් වුණා. ඒක ගාලා ඉවර කරගත්ත කොහොම හරි ඉක්මනට. ඊට පස්සේ මම කරන්න පටන් ගත්තේ මේ ඩෙස්ක් එකේ කකුල් වලයි පල්ලෙහා ලීප්‍රේ මේකේ කළු පාට ගන්න පටන් ගත්ත එක. තින්ද ටික ඔක්කොම ඉතින් ගාලා ඉවරයි මේ විදිහට. ඊට පස්සේ මං ගාව පොඩි හදාගත්ත ලයිට් බාර් දෙකක් තිබ්බා. මෙන්න මේ ලයිට් බාර් දෙකත් ලස්සනට මම මේ ඩෙස්ක් එක උඩින් තියාගන්න කියලා කල්පනා කරලා ඒකෙත් වෑරින් ටිකක් කරගන්න මේ විදිහට ඩෙස්ක් උඩින් තියාගත්තා. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ පටන් ගන්නකොට කිව්වා නේද මගේ ලැප්ටොප් එකේ තියෙන පොඩි බංකුවක් හදනවා කියලා. අන්න ඒ බංකුවේ ඇතුළට තමයි මගේ කීබෝඩ් එකයි මවුස් එකයි මම දාන්නේ. එතකොට මම කීබෝඩ් එක තල්ලු කරලා දානකොට මේ කීබෝඩ් එක යට හීරෙනවා. ඉතින් මට මේකට පොඩි මොකක් හරි සොලියුෂන් එකක් හොයාගන්න උනා. ඉතින් ඒකට මම කරේ ගෙදර පරණ ටීවී එකක් තිබ්බයි ටීවී එකේ බෑක් ලයිට් පැනල තියෙන අන්න ඔකට ඉස්සරහින් තියෙන ලස්සන නිකන් අර වීදුරුවකට වගේ සමාන ප්ලාස්ටික් මොකක්ද ඒක හරියට නම දන්නේ නැහැ මම. ඒකෙන් නම් ප්ලාස්ටික් පැනල් එකක් වගේ එකක්. අන්න ඒක මම බංකුවට යටින් මම මේක තියාගත්තා. බංකුවට යටින් මේ බංකුව තියාගෙන කරන්ට යටින්. ඉතින් ඊට පස්සේ මම හදාගත්තු ලයිට් බාර් දෙක තියෙන්නේ. අන්න ඔය දෙක තියන්න තාම මම ගොඩක්ම උත්සාහ කරේ හොඳට ලස්සන තැනකින්. මට ඉතින් ගොඩක් තැන්වල මම තියලා බැලුවා ඒත් සෙට් වුණේ නැහැ හරියට. ඊට පස්සේ මම කරපු වැඩේ තමයි ඒ ලයිට් බාර් දෙක මගේ අර බංකුව තියෙන يعني ලැප්ටොප් එකේ තියෙන බංකුව අන්න ඒක උඩින් මම තිබ්බා. ඉතින් තිබ්බට පස්සේ මම හිතුණා එතන තාම එක සෙට් වෙන්න කියලා. ඉතින් මම ඒ විදිහට මේක කියන්න දුන්නා. ඉතින්
ඉතින් මම කලින් PC එකක් තිබ්බා. ඒ PC එකට මම පොඩි මොනිටරයක් ගත්තා. ඉතින් ඒක PC එක නම් ගොඩ කල් තිබ්බකින් දැන් අවුරුදු 4ටත් 5ටත් වැඩි. ඉතින් ඒ PC එකේ මොනිටර එක මම විදිහට පරිස්සම් කරලා තිබ්බ නිසා ඒක මම ගත්තා මගේ වැඩවලට තව මොනිටරයක් විදිහට. ඒකත් මම ඉතින් ඊට පස්සේ මෙන්න මේ ලැප්ටොප් එකේ තියෙන බංකුවට එහා පැත්තේ මම තියාගත්තා. ඉතින් ඊට පස්සේ තමයි දැක්කේ මේ බිත්තියේ ඉල්ලලා තියෙන වැල ඉතින් ඒක කියන්නේ නේ නම තමයි හරි කමන්නේ. එන්නේ වැලේ මගේ කේබල් ටික පැටලලා තියෙනවා කියලා. ඉතින් මම මේ කේබල් ටික වෙන වෙනම ගලවලා අරගෙන ඒකෙන් ගලවලා කියන්නේ කැලි කැලි කඩලා නෙවෙයි. වෙන වෙනම පිළිවෙලට ඉතින් අයින් කරගෙන වෙන තැනකින් තියාගත්ත මේ විදිහට මම. ඉතින් මගේ කේබල් ටික මේ වැලේ ගොඩක් පැටලලා තිබ්බ නිසා තමයි මම මේක අයින් කරගන්න හිතුවේ එතනින්. නැත්නම් මොකද එතන ගොඩක් දුරට කැත නිසා. ඉතින් මම ලැප්ටොප් එක අර බංකුවලින් තිබ්බට පස්සේ මට ඒකේ කීබෝඩ් එක එක්ක වැඩ කරන්න අමාරු නිසා මම ගත්තා නෝමල් කීබෝඩ් එකක්. රුපියල් 1500ක පොඩි ගානකට මේ කීබෝඩ් එක ගත්තේ. මේ තියෙන්නේ කීබෝඩ් එක. ඉතින් ඇත්තට මේ කීබෝඩ් එක හරිම ලස්සනයි. තව කීබෝඩ් එකක් තිබ්බ ගාන අඩුවට ඉතින් මට මේ කීබෝඩ් එක ලස්සන නිසාත් එක්ක තමයි මම මේ කීබෝඩ් එක ගත්තේ. කීබෝඩ් එක වෙනම තියනවා අනිවාර්යයෙන් මවුස් එකකුත් එකයි. ඉතින් මට එතනදී මවුස් එක ගන්න අමතක වුණා. ඉතින් මම ගෙදර ඇවිල්ලා තාම මතක් වුණේ. ඊට පස්සේ ගෙදර මවුස් එකක් තිබ්බ නිසා ආයෙ මම මවුස් එක ගන්න ගියෙත් නැහැ බොරුවට. මොකද මට මවුස් දෙකක් අරගෙන ඉතින් මේකත් අපරාධය නිසා. ඉතින් ඊට පස්සේ මම කරේ මං ගාව තියෙන අයිටම් වල බොක්ස් ටික මෙන්න මේ කළු පාට රැක් වලින් තියාගත්ත ඒ පිළිවෙලකට මම ඉතින් මගේ ෆෝන් හෝල්ඩර් එකත් මේ විදිහට ගෙනල්ලා ඉතින් ලස්සන පිළිවෙලකට තියාගත්තා. ඉතින් මොකක් හරි වැඩක් කරනකොට ඒකේ සවුන්ඩ් එකේ ක්වොලිටි එක බලන්නත් ඕන නිසා මගේ පොඩි මිනි JBL එකක් තියෙනවා. ඒ නිසා මම මේකත් මගේ ඩෙස්ක් එකේ පැත්තකින් තියාගත්තා. ඉතින් ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම මොකක් හරි ලෝගෝ ඩිසයින් එකක් කරනකොට ඒකේ ස්ක්‍රැච් එක ගහනවා. ඒ කියන්නේ කටු සටහන අඳින එක. ඉතින් මේ පොතත් මම අරගෙන තියාගන්න මට ලේසි වෙන නිසා මම ඉතින් ඊයේ ටවුන් එකට ගියා. ටවුන් එකට යනකොට මම කම්පියුටර් ෂොප් එකක් ගාවින් නවත්තලා ඒක ඇතුළට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට එව්වා. මට දෙන්න large mouse pad එකක් කියලා. ඉතින් ඒ වෙලේ මට දුන්නා හොඳ collection set එකක්. ඉතින් මේ collection set එකෙන් මට set උනේ මෙන්න මේ large mouse pad එකට. අපි බලමු මේකේ style එක කොයි වගේද කියලා. ඉතින් මේ large mouse pad එක ගොඩක් budget එකකට set වෙන එකක් නිසා මම එබෙල මේක ගන්නත් තීරණය කරා. ඉතින් මේ mouse pad එක ගත්තොත් මේක හොඳ material එකකින් හදලා තියෙනවා. ඒ කියන්නේ හොඳ finishing එක කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේකේ මම තෝරගත්ත එක තමයි මෙන්න මේ Asus logo එක තියෙන එක. ඉතින් මම keyboard එක ගන්නකොටත් ඒකෙන් key ටිකක් නිල් පාටින් තිබ්බ නිසා මේ Asus logo එකත් නිල් පාටින් තියෙන large mouse pad එකක් ගත්තා මම. ඉතින් මම ආසාවටත් එක්ක මේ කීබෝඩ් එක මවුස් එක මේ large mouse pad වලින් තියලා ලස්සන විදිහට පොඩ්ඩක් තියලා බලන්න තමයි ඉතුරු වැඩ ටික මම කරන්න පටන් ගත්තේ ආපහු. ඉතින් මේ setup එකේ තවත් ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් එහෙම වුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේකට තව මොකද ඇඩ් වෙන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන අඩුපාඩුත් එක්කම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩක් වැදගත්. ඊළඟ අප්ඩේට් එකෙන් ඒ ටික හදාගෙන ඉස්සරහට යන්න.
ඉතින් මතක් කරනවා තාමත් NN Tech YouTube channel subscribe කරමු නැති කෙනෙක් නම් දැම්ම channel subscribe කරලා මේ වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහට තවත් අලුත් වැඩ ගොඩක් එක්ක මේ YouTube channel එකේ videos upload වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම නෙත් පිනන වංජන.